ආයිබෝන් අද අපි බලමු Python වල අපිට දීලා තියෙන built-in list functions. මෙන්න මේ වගේ function set එකක් Python වල දීලා තිනවා. අපි දැන් එකින් එක බලාගෙන යමු. මේ තියෙන්නේ empty list එකක්. ඉතින් empty list එකට කොහොමද අපි items දාන්නේ? ඒකට තමයි මේ append කියන function එක තියෙන්නේ. දැන් අපිට මේකට item එකක් දාන්න පුළුවන්. Oops. ඉතින් අපිට දැන් පුළුවන් Minecraft ඇතුල් කරන්න games list එකට. දැන් මං කලින් හරිනම් print කරලා පෙන්නවිය යුතුව තිබුණා. අපිට පුළුවන් games කියලා type කරලා ඒ list එක බලා ගන්න. දැන් මම මේ ඉන්නේ shell එකේ. Python shell එකේ හින්දා තමයි මට variable එකක name එක ගහපු ගමන් ඒකේ print එක පෙන්නන්නේ. නැත්තම් වෙන තැනක නම් type කරන්නේ print function එක ඇතුළට දෙන්න සිද්ධ වෙනවා. අපි තව append එකක් දාලා බලමු. මෙතනට අපි වෙන game එකක් දෙමු. මේ විදිහට දැන් අපිට ආයෙත් මේක print කරලා බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා පළවෙනි අපේ මුලින් දාපු item එකට පස්සේ දෙවෙනි item එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු insert කියන එකෙන් මොකද්ද කරන්න කියලා. මේකේ tool tips උත් දෙනවනේ. මෙන්න කියනවා index එකයි object එකයි දාන්න කියනවා. අපිට අවශ්‍ය index එකයි index එකට දාන්න ඕනි value එකයි. එහෙනම් අපිට තියෙන්නේ index එක දාන්න අපි මෙතනට එක දාමු. පළවෙනි index එකට. ඒ කියන්නේ Minecraft වලට පස්සේ Valorant වලට කලින් කියන්නේ Valorant තමයි දැන් පළවෙනි තැන තියෙන්නේ. පළවෙනි කියන්නේ එක index එකේ Minecraft තියෙන 0 වල. මේකට අපි මොකක්ද දාන්නේ? මේක මේ type කරන්න ලේසිනේ මේක දාමු. දැන් අපිට මේක බලා ගන්න පුළුවන්. මේ දැන් දෙක මැද්දට එක කියන index එකට PUBG ඇවිත් තියෙනවා. Valorant ගිහලා තියෙනවා දෙවෙනි index එකට. දැන් අපි බලමු extend එකෙන් මොකද්ද කරන්න කියලා. ඔන්න මම තව list එකක් හැදුවා Fortnite Free Fire දාලා මේ spelling හරියට දන්නේ නැහැ මේ නමමද පාවිච්චි කරන්න කියලා මේ ගහලා නැහැ ඕවා. ඉතින් අපිට පුළුවන් අපේ මුල් එකට games කියන එකට extend දෙන්න. දැන් කියයි iterable item list එකක් ඕනි කියනවා. extend කියන එකෙන් අපිට පුළුවන් තව list එකක් අපේ තියෙන list එකට ඇතුල් කරගන්න. ඒ කියන්නේ එකකට පිටිපස්සෙන් අනිත් එක දෙක එකතු වෙනවා. ඔන්න දැන් අපිට පුළුවන් games කියන එක බලන්න. දැන් ඒකට අර second list එකේ තිබිච්ච games දෙකත් පිටිපස්සෙන් එකතු වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි items add කරන එක ගැන කතා කරා. දැන් බලමු list functions item remove කරන්න. ඉතින් ඔන්න මම අර කලින් අපි හදාගත්ත list එක මෙතන copy paste කරා. දැන් අපිට මේකෙන් item remove කරලා බලන්න පුළුවන්. ඉස්සෙල්ලා කලින් තිබිච්ච විදිහේ print එකක් ගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් item remove කර බලන්න. අපිට පුළුවන් remove කියන එක දෙන්න. remove කියන එක දුන්නට පස්සේ value එක ඉල්ලනවා. ඉතින් මේක නිසා තමයි මම මේ idle එක use කරන්නේ. මේකේ ඔක්කොම tool tips ටික තියෙනවා. VS Code එක දාගත්තොත් අපිට ඒකටත් පුළුවන් අපිට extension එකක් දාගන්න. හැබැයි මේක ඇතුළෙම තියෙනවා. ඉතින් අපිට මේකෙන් එකක value එකක් දෙමු. Minecraft අයින් කරලා බලමු. ඒකනේ මෙතන තියෙන ගැලපෙන්නේ නැති game එක. දැන් අපිට මේක print කරලා බලන්න පුළුවන්. එතකොට අපිට Minecraft අයින් කරපු list එක පෙන්වනවා. ඒ වගේම තව remove කරන්න හදපු function එකක් තමයි pop කියන්නේ. මේකේ තියෙන වෙනස අපිට මෙතන item එක දෙන්න ඕනි අයින් කරන්න. මේ item එක අයින් කරන්න කියලා. මෙතනදී අපි දෙන්නේ index එක. දැන් මෙතන වරහන දාපු ගමන් පෙන්නයි index එක තමයි ඉල්ලන්නේ. තව දෙයක් අපි ආපස්සට යමු. මෙහෙම ගැහුවම පෙනෙද්දී index එක සමානයි කියන මේ assign කරලා තිනවා -1. මේ -1 කියලා කියන්නේ list එකේ පිටිපස්සේ ඉඳලා access කරන විදිහ. ඉතින් -1 තමයි default තියෙන්නේ. ඉතින් pop එක දීපු ගමන් free fire කියන එක මේකෙන් අයින් වෙනවා. අයින් වෙලා ඒක return කරනවා. ඉතින් return කරන නිසා තමයි අපිට මේක පෙන්වන්නේ.
අපිට print එකක් දීලා බලා ගන්න පුළුවන්. අපි දැන් මේකට දෙමු මේකක් ඉන්ඩෙක්ස් එක දෙමු. ඊට පස්සේ එතකොට Valorant pop වෙලා යනවා. අයින් වෙනවා. ඒ වගේ මේක return කරනවා. අපිට variable එකට ඕන නම් assign කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ del කියන එකයි clear කියන එකයි arrays වල list එකේ පාවිච්චි කරන හැටි. අපි ආයේ අපේ list එක හදන් යමු. දැන් ඔයාලට පේනදී item set එකම තියෙනවා. අපිට පුළුවන් del කියන keyword එක දෙන්න. දීලා games කියන එකේ අපි කැමති එකක් අපේ අන්තිම පළවෙනි කයින් කරමු. හරි. එහෙම දුන්නට පස්සේ ඔයාලට පේනදී Minecraft අයින් වුණා. del කියන එකෙන් මේ value එක අයින් කරලා දානවා. මේ games වල බිඳුව කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන item එක return කරනවා මෙතනින්. ඒක අයින් කරලා දානවා. අපි දැන් clear එකක් දෙමු. මෙන්න මෙතන clear. ඉතින් මේ clear භාගයට ගහගෙන යද්දි මේකෙන් පෙන්නනවා remove all items from the list කියලා. මේකේ තියෙන හැම item එකක්ම අයින් කරලා දානවා. දැන් අපි මේක print කරොත් ඔයාලට පේනදී empty array එකක් තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේ del කියන එක දෙන්න. del කියන එක දීලා මේ අපේ array මේ අපේ list එකම දෙන්න games කියලා. ඒක දුන්නට පස්සේ games කියලා ගැහුවම error එකක් දෙනවා. එහෙම එකක් ඇත්තෙවත් නැහැ කියනවා. ඒ කියන්නේ මේ del කියන එකෙන් මුළු array එකම නැති කරලා දාලා තියෙන්නේ. මේක කරේ empty. ඒ කියන්නේ පෙට්ටියක් තියෙනවා නම් ඒකේ තියෙන බඩු ටික හිස් කරලා දාන එක තමයි clear එකෙන් කරලා තියෙන්නේ. del කියන එකෙන් පෙට්ටියම අයින් කරලා දාලා දෙනවා. දැන් එහෙම පෙට්ටියක්වත් හොයාගන්න නැහැ. දැන් එහෙනම් exercise එකකට යමු. ඔන්න අපේ exercise එක item එකක් chest එකකින් ගන්න විදිහට අපි code එකක් ලියමු. inventory එක තියෙනවා ඒක හිස් දැනට. loot chest එකක තියෙනවා ඒක තියෙනවා pickaxe එකකුයි. bread තියෙනවා emerald එකක් තියෙනවා. අපිට select කරන්න ඕනි මොන item එකද මේකෙන් ගන්න කියලා. ඒ ගත්ත එක අපේ inventory එකට දාන්න ඕනි. දාලා ඉවරලා දෙක print කරලා පෙන්නනවා. try එකක් දෙන්න මේක. එහෙනම් code කරන්න පටන් ගමු. inventory එක කියලා empty list එකක් හැදුවා. දැන් තියෙන්නේ loot chest එක. මේ code එකම pseudo code එකම copy paste කරන්න පුළුවන් Python වලට ගැලපෙන හින්දා. හරි. ඔන්න අපි print කරා chest එකේ තියෙන items ටික. ඊට පස්සේ අපි index එක ගන්නවා. මේක x index එක අරගන්නවා කලින් විදිහටම input එකක් ගත්තා. ඒක int වලට typecast කරලා එකක් අඩු කරනවා. දැන් තියෙන්නේ loot chest එකේ තියෙන මේ item එක inventory එකට දාන්න. කොහොමද මේ part එක කරන්නේ? අපිට පුළුවන් inventory එක ගන්න. copy වුණා. හරි. inventory එකට insert කරන්න තියෙනවා. insert නෙමෙයි append insert කරනවා නම් index එක තියෙන්න ඕනේ. ඒක අපිට අවශ්‍ය නැහැ මේ වෙලාවේ. append දැන් අපි ගන්න ඕනි loot chest එකේ item එක. දැන් කොහොමද මේක කරන්නේ? මෙහෙමද? මෙහෙම කියලාද හිතෙන්නේ? හැබැයි මේකේ වැරද්දක් තියෙනවා. මෙතන loot chest එකේ තියෙන item එකේ index එකෙන් ඒ item එක ගන්නවා. ඒක ඇත්ත. හැබැයි ඒ loot chest එකෙන් ඒ item එක නැති වෙන්නේ නැහැ. ඉතින් අපිට ඕන නම් steps දෙකකට මේක කරන්න පුළුවන්. මේකේ loot chest එකෙන් index එක තියෙන item එක ගත්තා. ඒක append කරා inventory එකට. ඊට පස්සේ අපිට loot chest එකෙන් ඒක අයින් කරන්න වෙනවා. loot chest එක ගත්තා. ඊට පස්සේ pop කරනවා මේ picked index එක. දැන් අපිට මේක run කරලා බලන්න පුළුවන්. දැන් item එකක් ගන්නවා. අපි bread අරගමු. bread ගත්තට පස්සේ අපේ inventory එකට bread ආවා. chest එකෙන් bread අයින් වුණා. අපි මේ step එක අමතක කරා නම් වෙන දේ බලන්න තියෙනවා. අපි මේක comment කරමු. comment කරලා run කරලා බලමු. දැන් අපි select කරා bread. හැබැයි chest එකෙත් bread ඉතුරු වෙලා. එකම item එක duplicate වෙලා. දැන් අපිට මේක කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා.
ඒ තමයි මේ ලූට් චෙස්ට් එකෙන් පොප් කරන එකම අපිට පුළුවන් මෙන්න මෙතනට දාන්න. මෙතනට ඇයි අපි මෙතන කොපි එකක් ගන්න මේ වැලියු එක රිටර්න් කරන්න. වැලියු එක රිටර්න් කරන්න පුළුවන් විදිහවල් දෙකක් තියෙනවානේ. දෙකක් කියන්නේ කීපයක් තියෙනවා. එතනදී අපිට බලන්න මේ පොප් එකක් පාවිච්චි කරන්න. මොකද පොප් එකෙන් අයිටම් එක තියෙන ලිස්ට් එකෙන් අයින් කරනවා. හැබැයි වැලියු එක රිටර්න් කරනවා. ඒ නිසා අපිට එක ලයින් එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් අපිට ආයෙ චෙක් කරන්න පුළුවන්. දෙක සිලෙක්ට් කරලා දැන් කලින් විදිහටම වැඩ කරනවා. දැන් යමු ඊළඟ එක්සර්සයිස් එකට. මෙන්න තියෙනවා chest එක කැඩුවම ඒකේ තියෙන බඩු ටික අපේ ඉන්වෙන්ටරි එකට දාන්න සූඩෝ කෝඩ් එක. මේකට try එකක් දෙන්න. මේකේ වීඩියෝ එක ඊළඟ දවසේ ගේන්න. එහෙනම් ගිහින් එන්න.